කොහොමද යාළුවනේ ඔයාලට? ඔන්න මං අදත් ඩේ වීලොග් එකක් අරන් ආවා. ඉතින් මේ මම නැගිටපු ගමන් පොඩ්ඩක් ඉතින් එළියට බහලා බැලුවා. වෙනදා නම් සාමාන්‍යයෙන් ඉතින් ඔයාලා වගේම මමත් ෆෝන් එක තමයි අතට ගන්න නැගිට ගමන්. ඒත් මට මේ පහුගිය දවසක ඉඳන් හිතෙනවා මටම මේ එහෙම ෆෝන් එක ගත්තාම ඇත්තටම උදේට තරහ ගිහින් තමයි කාමරෙන් එළියට එන්නේ. එක්කෝ ඔළුවේ එක දේවල් ගොඩාක් පුරවගෙන. ඒ නිසා මං හිතුවා මේ පොඩ්ඩක් එළියට බහලා බලන්න. ඔයාලට පේනවද මේ ලයිට් වයර් එකේ කුරුල්ලෝ 3 දෙනෙක් වහලා ඉන්නවා. ඈත ඉඳලා පේන්නේ නැතුව ඇති ඔයාලට හරියට. මේ ඉතින් ෆෝන් එක බලනවට වඩා ඇත්තට මේ හුළඟ එහෙම උදේට මාරම සනීපයි. තව මං ආස දෙයක් තමයි උදේට ඉතින් මල් ටික බලන්න මං හිතවපු. අනික එහෙම අර මල් ගොඩාක් පිපිලා තියෙන ඒවට මං හරි කැමතියි. චූටි චූටි මල් ගොඩක් පිපිලා තියෙදි හරි ලස්සනයිනේ. ඉතින් ඒවට වතුර මම දාන්න වෙලා නම් මං වෙලාවකට ඒව දානවා උදේට. මේ දවස්වල රස්නෙත් වැඩිනේ යාළුවනේ එන්න ඉස්සරහට නම් මල් පැල බේර ගන්න පුළුවන් වේද කියලා සැකයි. ඉතින් ඉතින් මං කොහේ ගියත් මේ දෙන්න පිටපස්සේ. එන්න. බලන්නකෝ අපේ අම්මා එයා වීඩියෝ කරයි කියලා යනවා. අවුව වැඩලා තිබ්බට යාළුවනේ මේ චූටි වැහි කලුවකුත් ඇවිල්ලා තියෙනවා. වහිත් දන්නේ බලමු නේද අපි. මෙයාට ඉතින් කොච්චර වතුර දාලා තිබ්බත් මෙන්න මේ මාළු ටැංකියෙන් තමයි බොන්නේ. චිචි අයි කොහොද මේ යන්නේ? එපා ඉතින් පවුනේ. එපා චිචි සතු අල්ලන්න. වෙන මොන දෙයටත් වඩා අපේ හිත නිවන්න මේ ස්වභාව දහමට පුදුමාකාර ශක්තියක් තියෙනවා කියලා තමයි මට හිතෙන්නේ. ඔයාලට කොහොමද හිතෙන්නේ යාළුවනේ? ඔන්න අපේ අම්මා උදෙන්ම මේ මාදම් පොත මුට්ටියක් හම්බනවා. එයාගේ ජාතික වස්තුව වගේ තියෙන රේඩියෝ එකත් ලිප ළඟ තියාගෙන. ඉතින් යාළුවනේ මේ මාදම් පොත එක මාර හොඳයි. මේ දිය වැඩියාව තියෙන අයට තව බඩේ අමාරු විදුරු මස් දිය වෙනවට, ඒ කියන්නේ ඔය දත් හෙල වෙනවට, ඒ දත් වල ලෙඩ කියන්නේ කටේ ලෙඩ ඔක්කොටම හොඳයි. එතකොට තුවාල වන ඒවා කියන්නේ ඒවා හොඳ කරන්න හොඳයි. තව එතකොට ඔය පාණු රෝග, එතකොට අර අජීර්ණයේ හින්දන වමනෙට, ඇඟේ තියෙන ලේ ගැලීම් පාලනයට ඒවා ඔක්කොටම හොඳයි. මේ ඔයාලත් අනිවාර්යෙන් මේ හදාගෙන බොන්න. ඇත්තටම හොඳ මේ බෙහෙතක් මේක. ඊට පස්සේ යාළුවනේ මං උදේට කෑවා. කාලා ඉවර වෙලා මේ මං කලින් දවසේ හවස ගියා මේ අපේ අම්මත් එක්ක අර අපේ ගෙට එහා පැත්තේ ලොකු වත්තක් තියෙනවා. ඒ වත්තේ මේ ඉරමුසු ගොඩ හැදිලා තියෙනවා. ඒ කියන්නේ මං ඉරමුසු බොන්න මාර ආසයි. කියන්නේ ගුණයටත් වඩා ඒ කියන්නේ ඒකින් එන සුවඳට මං හරිම ආසයි. මේ ඒක නිකන් මට නිකන් වැනිලා සුවඳක් වගේ අනේ මට එහෙම තමයි තේරෙන්නේ. ඉතින් මේ මගේ ඇඟ කොහොමත් උෂ්ණයි යාළුවනේ. ඒ නිසා මේ මං කැනීරමුසු ටිකක් අම්මත් එක්ක ගිහිල්ලා ගලවගෙන ආවා. දැන් ඔය ඊයේ ටික හොදලා මඩ හොදලා ඔක්කොම වේලෙන්න මේ කියන්නේ වතුර බේරෙන්න තියලා මේ දැන් මං ඒ ටික පොඩිවට කපා ගන්නවා. මේක මේ වේලන්න ඕනේ මේ ටික දවසක් කපලා. ඒ කියන්නේ මේ තදව්ව වේලන්නේ නැහැ, කොහොමත් අවුව වේලන්නේ නැහැ. මේ කියන්නේ මද පවනේ කියන්නේ එහෙම තියලා තමයි වේලන්නේ. නැත්තම් මේ තදව්වේ තිබ්බොත් මේකේ ගුණේ මැකිලා යන්න බලනවා. මේ ඉරමුසු මල් මාරම තදයි. පිහියෙන් කපන්න බෑ. මේ මං ඇත්තටම මේ පොඩ්ඩක් කපනකොට අත හුඟක් රිදෙන්න පටන් ගත්තා. ඊට පස්සේ උන්න අම්මත් ඇවිල්ලා ඉතින් මට ඒ ටික කපලා දුන්නා. නැත්තම් මට එපා වෙනවා. මේ ඉරමුසු වල ಗುಣ මොනවද කියලා කිව්වොත් යාළුවනේ ගොඩක්ම ඇඟ උෂ්ණේ මේ පාලනය කරන්න තමයි මේක ගොඩක්ම හොඳ. මේ කියන්නේ අර ඇඟ උෂ්ණ වුණාම අපිට අර කටේ තුවාල එනවා, හිම හැම වේලෙනවා එහෙමනේ. ඒකට මේක ගොඩක් හොඳයි. එතකොට මේක මේ මුත්‍රා රෝග වලටත් හොඳයි. මුත්‍රාගල් හැදෙන්නේ නැහැ. එතකොට මේ කොණ්ඩේ වැවෙන්න හොඳයි. මේක තව යාළුවනේ මේකෙන් මේ ලේ පිරිසිදු කරනවා මේ ඉරමුසු වලින්. එතකොට මේ ලේ පිරිසිදු වෙනකොට අපේ හැම පැහැපත් වෙනවා. එතකොට ආහාර රුචිය කියන්නේ කෑම කන්න අපිට හොඳට පුළුවන් වෙනවා. මේක ඇදුම කැස්ස ඒවා තියෙන අයටත් හොඳයි.
මේක මන් දැන් මේ හදන්න යන්නේ මේ තේ එකක් විදියට හදාගන්න. ඒ කියන්නේ මේක වේලලා ඊට පස්සේ අපිට මේකෙන් ටිකක් උණු වතුර එකකට දාලා තේ එකක් වගේ හදාගන්න පුළුවන් තැම්බෙන්න තියලා. තව මේක ඉතින් ඉරමුසු ගස් අමුවෙන් එහෙම ගලවලා අරගෙන එහෙම කැඳ හදලා බොන්නත් පුළුවන්. ඉතින් ඔයාලා කැමති විදිහට එහෙම බොන්න. ඒක තමයි. ඔන්න අපේ අම්මා දවල්ට ගන්න කියලා දැන් ගෙදර වත්තේ ගහින්ම මේ කෙහෙල් මුව ගෙඩියක් කඩාගත්තා. දැන් අවුවත් හොඳට වැටලා තියෙන හින්දා මේ මං හිතුවා දැන් නාගත්තා නම් හොඳයි කියලා. ඉතින් මං නාගෙන එන්නම්කෝ. මං නාගෙන ඇවිල්ලා ඉරමුසු එක මේ වෙන තැනකින් තිබ්බා. ඒ කියන්නේ ස්ටෝව් එක ටිකක් අර හොඳට එළිය තියෙනවනේ. ඒ පැත්ත ටිකක් හුලඟක් තියෙනවා. ඒ හින්දා මං එතනින් තිබ්බා. මට හිතන යාළුවනේ දවල්ට කන්න මේ ගොටුකොළ සලාදයක් හැදුවොත් හොඳයි කියලා. ඉතින් මං ගියා ගොටුකොළ ටිකක් කඩාගන්න. මේ ඉතින් අපේ අම්මා හිටවපුවා මං ඉතින් හොඳට කඩනවා මං හිටවපුවා වගේ. මේ ඉස්සර මං චූටි කාලේ මේ ගොටුකොළ කඩලා මේ ඒවා කියන්නේ පොඩි ගල් වංගෙඩියක දාලා කොටලා අර ඒකේ ඉස්ම ටිකක් එනවනේ. ඒක මේ දෙහි පොඩ්ඩක් දාලා බොනවා. ඇත්තටම මාර රහයි. ඒකත් ඉතින් අපේ ඇස් පෙනීම වර්ධනය වෙන්න කොණ්ඩේ වැවෙන්න ගොඩාක් හොඳ බේතක්. ඔන්න තියෙනවා මං කඩාගත්ත ගොටුකොළ ටික. දැන් අපි අම්මේකින් සලාදයක් හදන්න. මං ගොටුකොළ ටික කඩාගෙන එනකොට අම්මා කෙහෙල් මුව එක ඒදලා ඔන්න ලිපේ තියලා රස පාටට තියෙනවා. දැන් ඉතින් මේක ඉදෙනකන් ඉවසිල්ලක් නැහැ. මං ගොටුකොළ ටික හොදගන්න යන්නේ යාළුවනේ. මේ වගේ අර චූට වැලි එහෙම තියෙනවනේ අර බිමට කිට්ටුවනේ වැවෙන්නේ. ඒක හින්දා මං ඉතින් මේ ගොටුකොළ ටික හොඳට හොදගෙන එන්නම්. ඔන්න ඒ අතර මාළු මාමත් ආවා. මේ අම්මා ගියා ඉතින් මාළු ටිකක් ගන්න. ඔන්න බලන්නකො මේ මාළු ගත්තාම අපේ චීචියාගේ අම්මට තියෙන ආදරේ. අපේ චීචියා මාර ආදරේ ඒ වෙලාවට අපේ අම්මට. ඔයාලා ගෙදරත් ඉන්නවද එහෙම මාළු මස් ගත්ත වෙලාවට ගොඩක් ආදරය කරන අය අපිට. ඔන්න මං ගොටුකොළ ටික හොදගෙන එක මිටකට හරි ගස්ස ගත්තා. එතකොට කපන්න ලේසියිනේ. ඕන කරන ටිකක් ලං කරගෙන ඔන්න තියෙනවා මං හදපු ගොටුකොළ සලාදේ. ඊට පස්සේ මං බත් කාලා කන්න කොමඩු ටිකක් කපා ගත්තා. ඊට පස්සේ ඔන්න අම්මා මාළුවෙකුත් හදලා තියෙනවා. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මගේ දවල් කෑම එක. පරිප්පු තියෙනවා, ගොටුකොළ සලාද තියෙනවා, මාළු තියෙනවා, තව කෙහෙල් මුව තියෙනවා. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. බත් කාලේ ඉවරලා ඔන්න මං කොමඩු කෑල්ලටත් වැඩේ දුන්නා. මේ ඇත්තටම පාන දවස්වල මේ වගේ දේවල් තමයි කන්න ඕනේ. දැන් ඉස්සරහට පෑවිල්ල වැඩි වෙනකොට කොහොම වෙයිද දන්නේ. ඒක හින්දා ඉතින් මේවා තමයි අනිවාර්යෙන් කන්න ඕනේ. මට ඉතින් හවස වෙලා හිතුණා මේ ලෙමන් ගෙඩියක් හදාගෙන බිව්වොත් හොඳයි කියලා උෂ්ණට. මේ අපි හවස පන්සල් යන්නත් හිතාගෙන ඉන්නේ. මං යනකොට ඔයාලට පෙන්නන්නම්කෝ. මේක මට බොන එක නම් වීඩියෝ කරන්න අමතක වුණා යාළුවනේ පන්සල් යන්න කලබලේ හින්දා. එන්න අපි මේ පන්සලට යන්න හිටියේ මම ගන්නවා කියමු කද නැහැ. ඕ පිළිගන්න ඇවිල්ලා කට්ටිය. අඳුරනවද බට්ටෝ? ඔව්. මේ ලස්සන. එහෙ වැවක් තියනවද? ඒක මම ලස්සනයි. ඔය අර මේකෙන් රෝස මල් හැදුවත් කිව්වේ? කෙටනම හදන්න. ලස්සනයි. ගන්නකො. ඕගොල්ලන් කියන්න දෙයක් නැහැ. අද ගන්න ඕනේ. කවදාවත් හර උදුළු ගහලා වගේ වලවල් හැරෙනවා නම් බෑ. අයියෝ. ඔන්න යාළුවනේ මමයි අපේ නැන්දයි කවිලු මල්ලි පන්සලට ආවා. මේ පන්සල සුද්ධ කරන්න තමයි අපි ආවේ අද. මේ තියෙන්නේ අපේ පන්සල. බලන්නකො ලස්සනයිද කියලා.
මෙන්න මෙහෙම මේ චෛත්‍ය මළුවේ ගොඩක් තණකොළ වැවිලා තියෙනවා. ඉතින් මේ අපි ඒක සුද්ධ කරන්න තමයි ආවේ. ටිකක් හවස් වෙනකන් හිටියා යාළුවනේ. මොකද අවුව වැඩි. අවුව උදුළු ගන්න බෑනේ. ඒක නිසා අපි 4ට විතර තමයි මෙහාට ආවේ. සුද්ධ කරන්න තව කීප දෙනෙකුත් ඇවිල්ලා හිටියා. අපි 6යි කාල වගේ වෙනකම්ම මේ සුද්ධ කරා. තව දවසකට ඉතින් තව ටිකක් ඉතුරු වෙලා තියෙනවා. ටික ටික තමයි සුද්ධ කරන්නේ. ගොඩක් තියෙන හින්දා එකපාර බෑ. මං ඉතින් ගෙදර ඇවිල්ලා මේ හවස කවිඳ මල්ලි ගෙනත් දුන්න මේ නෙළුම් මල් වතුර එකකට දැම්මා. නිත්‍යව පූජා කරා. මම මාර මාසයි නෙළුම් මල් වලට. හැමදාම උනත් මේ මගේ කම්බලේ තියාගන්න තියනවා නම් හොඳයි. ඉතින් ওই විදිහට තමයි අද මගේ දවස ගත වුනේ. ඉතින් අද ගොඩාක් ලස්සන දවසක්. ගොඩක් හොඳ දවසක්. මම ඒ ගැන විශ්වයට ස්තුතිවන්ත වෙනවා මේ වගේ ලස්සන දවසක් මට දුන්නට. ඉතින් මේ වගේ තවත් ලස්සන ලොග් එකකින් මම ඔයාලව හම්බෙන්න එනකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. බයි.